welcome කියලා පිළිගන්නවා Mr. Infinity YouTube channel එකට. ඉතින් අද මම අරන් ආවේ මෙයාගේ තවත් free courses platform එකක්. හැබැයි මේ platform එක නම් IT සහ software engineering especially software engineering සම්බන්ධ platform එකක්. ඔය software engineering self taught. ඒ කියන්නේ ඔයා තනියම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා budget එකක් වාට තියෙනවා නම් ලොකු මුදලක් වියදම් කරන්න බැරි නම් ඉතින් මේ free code camp කියන එක ඔයා බොහෝ දුරට අහලා ඇති. අඩුම තරමේ free course එකක් හරි YouTube එකේ හොයද්දී ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙයාලගේ tutorial books articles 12500කට වැඩි තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන හැමදේම free ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට භාෂාව වගේම ඔයාලට ඕන නම් ඉංග්‍රීසි වගේ දෙයක් ඉගෙන ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන පුළුවන් interview jobs වලට ready වෙන්න මෙතනින්ම. coding interview ඊළඟට coding project කියන්නේ ඒ වගේම තවත් platform එකක්. ඊළඟට professional certifications මේ හරහා ගන්නත් පුළුවන් Microsoft ලගේ C# වලට අදාළව. ඊළඟට මෙයාලගේ මෙතන මේක බලා ගන්න පුළුවන් මේගොල්ලෝ challenges දෙනවා. එතකොට ඔයාලා keep up to date ඉන්නවා. මෙතන ඔයාලා responsive web design ඉගෙන ගන්න පුළුවන් HTML CSS වගේ දේවල්. website එක design කරගන්න. ඊළඟට JavaScript certification එක front end development library certification එක. එතකොට මෙතනම මේ තුනම කරාම front end developer කෙනෙක් වෙනවා. මේ relational databases ඉගෙන ගත්තම ඔයාට ආය අමුතුවෙන් මේ වෙනම course කරන්න ඕන relational database සම්බන්ධයෙන් ඒකත් ඔයාලට කව වෙනවා. Python උත් ඔයාලට හම්බ වෙනවා. back end development වගේ මේ API මෙතන කරගන්නත් පුළුවන්. ඒ ඔක්කොම අමතන full stack certification එකක් මෙතන තියෙනවා. ඒක ඔයාලට විශේෂයෙන්ම web developer කෙනෙක් full stack web development පැත්ත වගේම back end development පැත්ත web designing front end developer ඒ ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් වගේම Python ඉගෙන ගන්නත් පුළුවන් මෙතනින්. මේ පැත්ත ලොකෝට මේක ફોකස් වෙලා තියෙනවා. මෙතෙන්දී ඔයාලා බලාගෙන ඉන්න පොඩ්කාස්ට් ඊළඟට තවත් ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. කැටලොග් එකට ගියාම මේ වගේ ඔයාලා බලා ගන්න පුළුවන් තව computer fundamentals මේ වගේ දේවල්. see ඔයාලා මේ වගේ ගොඩක් දේවල් බලා ගන්නවා topic මෙහෙම ඔයාලා filter කරගන්න පුළුවන්. ඊළඟට programming වලට ඕන කරන mathematics part ටික මෙතනින් කරගන්න පුළුවන්. ඔයාලට අමුතුවෙන් ඒ වගේ මෙතනදී ඔයාලට filter කරගන්න පුළුවන්. beginner level එකේද advanced level එකේද මොන වගේ මට්ටමකද ඔයා ඉන්නේ කියන. ඉතින් මේක ඇත්තටම ප්‍රයෝජනවත් ඒ හින්දා නිකන් අර ඔයාට බජට් එකක් නැත්තම් ඇත්තටම මේකේ ලොකු දෙයක් කරගන්න සහ මෙයාලගේ සර්ටිෆිකේට් එකත් මෙයාලා ඉෂුව කරනවා. මම නිකමට ගිහින් පෙන්නන්නම්. හරි මේකට ගිහින් පෙන්නන්නම්කෝ. ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ තියෙන දේවල් මේ මෙයාලගේ තියෙන නිකන් තියරි පාර්ට් එකක්ම නෙමෙයි. මෙතන වර්ක්ෂොප් එක බලා ගන්න පුළුවන්. ලැබ් එකක් ඊළඟට තියෙනවා. තියරි පාර්ට් එකක් තියෙනවා. ආය ලැබ් එකක් තියෙනවා. තියරි පාර්ට් එකක් තියෙනවා. වර්ක්ෂොප් එකක් තියෙනවා. ලැබ් එකක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් තියරි දෙකම මේකේ තියෙනවා. ඒ වගේම ගොඩක් ඉන්ඩස්ට්‍රි එක කට්ටිය මේ එක්සෑම් මේවා කරනවා වැඩියෙන් මේ සමහරට Udemy වගේ ඒවට යනවටත් වඩා Udemy courses හොඳයි කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් විශේෂයෙන්ම ඒකේ සල්ලි තියන අය පවා මේකේ platform එකේ මේකේ courses කරන ප්‍රමාණය වැඩි. මොකද මේකේ ඉන්නෙම ඔයාලා දැන් එයාලගේ YouTube channel එකට ගිහින් බැලුවොත් මම මෙතනින් ඒක ගිහින් පෙන්නන්නේ නැහැ. මට copyright issue එකක් වදින්න පුළුවන්ද කියලා මම හරියට දන්නේ නැති හින්දා. නමුත් free code camp කියලා ගහලා බලන්න ඇතිතරම් ඔයාලට අලුත් courses බලා ගන්න පුළුවන්. දැන් කිව්වොත් සාමාන්‍ය software engineer කෙනෙක් නම් අනිවාර්යෙන්ම free code camp කියන site එක නම් දන්නවමයි. ඒක යාලට treasure එකක්. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ certification project එක මෙතන තියෙනවා. ඊළඟට certificate එක ගන්න පුළුවන් මෙතනින්. ඉතින් මේක මේ ඔක්කොම දේවල් කරගන්න පුළුවන් ඔයාලට පහසුවෙන්. ඉතින් මේක අමතරව තව මේ වගේ certificates ගොඩක් තියෙනවා. ඔයාලා දැක්කා මේක practical වගේම theoretical workshops ඒවා ඔක්කොම එකතු වෙච්ච තනි combination එකක් තියෙන්නේ. සත් ටිකක් කල් අරන් මේක බොහොම පිළිවෙල ගන්න ඕන course එකක් නිකන් ඔය බලන් ගියාට හරියන්නේ නැහැ. මොකද labs තියෙනවා. ඒ lab complete කරන්න ඕනේ. එතකොට තමයි certificate එක සම්පූර්ණ වෙන්නේ. මේක 100% හරියට complete කරන්න ඕනේ අවංකව. එතකොට තමයි මේක සම්පූර්ණ වෙන්නේ. ඔයාලට language එක මෙතනින් බලා ගන්න පුළුවන්. තව courses tutorials මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ පහළට ගියාම ඔයාලට guides කියන option එකක් තියෙනවා. හරිද?
මේකට ගිහින් මම දැන් මේ Java කියලා ක්ලික් කරන්නම්කෝ. එතකොට ඒකට අදාළ වෙන Java handbook එකක් ඔයාලා බලා ගන්න පුළුවන් මේ. table contents හදලා ඒ ඕන කරන හැම resource එකම මෙතන දාලා ඔයාලට note ඕන note මෙතනින්ම ගන්න පුළුවන් වගේ තමයි. note වලට අකමැති නම් මෙහෙම කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ උගන්වන instructors ලත් ඇවිල්ලා මේ වගේ කට්ටිය තමයි. මේ යාලගේ ඇලෝමි එක. මේ යාලගේ අදහස් තමයි මේ තියෙන්නේ. දැන් මේන් එහෙම Amazon එකේ වැඩ කරන කෙනෙක් එයාගේ අදහස තමයි ෆ්‍රී කෝඩ් කැම්ප් එක සම්බන්ධයෙන් දීලා තියෙන්නේ ඔය. ඒකට ගොඩක් කට්ටිය කතා කරන මේ full stack development. ඉතින් බලන්න ඒක නම් මේ exercises 500ක් විතර තියෙනවා professional certificate එකකුත් තියෙනවා. students ලා මේකට ඇත්තනම් join වෙලත් ඉන්නවා. ඉතින් මං හිතනවා මේක වල වැදගත් කියලා. මොකද tutorials, courses, books ඒ ගොඩක් දේවල් මෙතන තියෙනවා. කැමති කෙනෙක් donate කරන්න පුළුවන්. ඒ වගේම මලක් mobile app එකක් වගේම app store එකෙන් ඔයාලට iPhone එකට ඒක download කරගන්න පුළුවන්. එයාලගේ app එක. ඉතින් මං හිතනවා මේ පහසුකම් ටිකම ඔයාලට ඇති කියලා. ඒතර ඔයාලට සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය ඇත්තට මේක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම software engineering වල ඉන්න කට්ටිය නම් අනිවාර්යයෙන්ම ඔයාලට මෙයාලගේ old course work මෙන්න මෙතනින් ගන්න පුළුවන්. මම ඒක දැන් මෙතන පෙන්නන්න යන්නේ. ඉතින් මම මෙතන search කරනම් how to build a browser based image converter in JavaScript. මම හිතන්නේ මේක නම් article එක. ඔව් මේක article එක. මේක නම් ආටිකල් එකක්. ඉතින් මේ ආටිකල් එක මේ පිළිවෙලට දීලා තියෙනවා. මේ මැනිකියුර් මේ මෙනු එකට ගියාම ෆෝරම් එකකුත් තියෙනවා. ඔයාලා ෆෝරම් එකේ ඩිස්කස් කරන්න පුළුවන් මේ එක එක දේවල්. එකට අදාළ වෙන විදිහේ. සහ එයාලගේ මේ page එකට මම දැන් ෆෝරම් එකට මෙහෙම ෆෝරම් එකක් පෙන්නන්න ඔයාලා බලා ගන්න පුළුවන්. ඊළඟට කරිකියුලම් එක බලා ගන්න පුළුවන්. පොඩ්කාස්ට් ඔප්ෂන් එක. ඉතින් ඔයාලා sign in වෙද්දී ඔයාලට මේක ඔප්ෂන් තියෙයි GitHub එකෙන් හරි Google එකෙන් හරි Apple එකෙන් හරි ඔයාලා කැමති එකකින් එක login එක ප්‍රශ්නයක් නැහැ. මම recommend කරනවා GitHub එක හරි මේ Google එක හරි කියලා. මොකද software engineering පැත්තකට හින්දා. නමුත් ඒක කිසි ගැටලුවක් නැහැ. දැන් බලන්න මේ AI වගේ අලුත් skill බාම එක තියෙනවා. ඉතින් නැත්තම් ඔයාලට අපි තුකෝ already මේ subject එකේ ඉන්න හැබැයි ඔයාලට ඒක specific part එක වැඩි cover කරගන්න ඕනේ. ඒකට ඔයාලට මේ platform එකම තමයි හොඳ මගේ අදහස. ඉතින් අලුත් වීඩියෝ එකක මේ වගේ හම්බෙමු. වගේම තවත් certificate එකයි වගේ මේ වගේ valuable courses තියෙන website එකකින් හම්බෙමු.